එකමත් එක කාලෙක අද්භූත මායාවන්ගෙන් පිරුණු වනාන්තරයක් අසල පිහිටි විශාල රාජධානියක ලියෝ නම් පුංචි සිංහපැටියෙක් ජීවත් වුණා. එයා අනිත් පැටව වගේ නන් නෙවෙයි. එයාට ඕනි උනේ මාලිගාවේ දොරටුවෙන් එහා ලෝකෙ දකින්න. එක දවසක් උදේ ලියෝ අර අද්භූත වනාන්තරය දෙස බලාගෙන ඉන්නවා දැක්ක එයාගේ තාත්තා ලියෝට කතා කරලා මෙහෙම කියනවා. මගේ පුංචි පැටියෝ ඔයා ඔය රහස් කියන කැලෑව පැත්තට යන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න. ඒක ඇතුලේ අද්භූත මායාවන්ගෙන් පිරුණු 12 පාරක් තියෙනවා. ඒක තරණය කරන්න ඔයාගේ ඔය පුංචි කකුල වලට බෑ. ඒ නිසා ඒ පැත්තට නොයා ඉන්න එක තමයි හොඳ. තාත්තා මොනවා කිව්වත් ලියෝට නම් මේ රහස් කියන කැලෑව එයාට කතා කරනවා වගේ තමයි ඇහුනේ. දවසක් දවල් කෑමත් ගත්ත ලියෝට හිතුණා තහනම් වෙලා තියෙන මේ රහස් කියන කැලෑවට පොඩ්ඩක් ගිහින් බලන්න. ඉතින් ඔන්න ලියෝ හෙමින් මේ අද්භූත වනාන්තරයේ අතුරටම ගියා. ඔන්න එකපාරටම ලියෝට වතුර ගලාගෙන යන සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. පොඩ්ඩක් නතර වෙලා බලපු ලියෝ දැක්කා ලස්සනට දිලිසෙමින් තියෙන 12 පාරක්. එයාට මතක් වුණා තාත්තා කිව්ව කතාව. ලියෝ සුසුමක් හැලුවා. ඔහු හිතුවට වඩා 12 පාර ගොඩාක් පළලයි. ඔහුගේ පුංචි පාදවලට කවදාවත් එගොඩට පනින්න බෑ කියලා හිතාගත්ත ලියෝ ගොඩාක් දුකින් බිම දිගා වුණා. මෙහෙම බිම දිගා වෙලා හිටපු ලියෝට එකපාරට මතක් වුණා එයාගේ අම්මා දවසක් මේ වනාන්තරය ගැන කිව්ව කතාවක්. ඒ කතාවේ තැනක මේ 12 පාර ගැනත් මේ 12 පාර අඩි 4කට 5කට වඩා පළල නැති බවත් කීව ඔහුට මතක් වුණා. ඔන්න ඉතින් ලියෝ සතුටින් කෑ ගහමින් වටපිට බැලුවා. යෝද දිලිසෙන උස රූස්ස ගහක් යට හරියට ඔහු එනකම්ම බලන් හිටියා වගේ දිගු ශක්තිමත් ගස් අත්තක් වැටලා තිබුණා. මේ අත්තෙන් ලස්සන එළියකුත් විහිදුණා. මේක කැලෑවේ සුරංගනාවියන්ගෙන් මට ලැබුණු තෑග්ගක්ද ඔහු කල්පනා කරා. ඉතින් ඔන්න හරිම පරිස්සමින් එක පාදයක් ඉස්සරහට තියලා ඒකේ විරුඹ ළඟින් අනිත් පාදේ ඇඟිලි තියමින් ලියෝ හරි පරිස්සමට මේ ගස් අත්ත මනින්න පටන් ගත්තා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඒ මායාකාරී ගස් අත්ත අඩි 7ක් දිගයි. තවම පුංචි වුණත් ජයග්‍රාහී ගෙරවීමක් ලියෝගේ කටින් පිට වුණා. අම්මා කිව්වේ 12 පාර උපරිම අඩි 5ක් විතර පළලයි කියලානේ. මගේ ගස් අත්ත අඩි 7ක් දිගයි. ඔව් 7 5ට වඩා ලොකුයිනේ. එහෙනම් මේ පාර ආරක්ෂිතයි. මෙහෙම හිතමින් මේ ගස් අතට ලොකු තල්ලුවක් දාපු ලියෝ මේ අත්ත 12 පාර හරහා වැටෙන විදිහට තල්ලු කරා. ගස් අත්ත 12 පාර හරහා වැටෙනවත් එක්කම ලස්සන එළියක් විහිදුවමින් මේ අත්ත ලස්සන දිලිසෙන පාලමක් බවට පත් වුණා. ඔන්න ඉතින් මේකෙන් පුදුමයට පත් වුණු අපේ පුංචි ලියෝ හරි පරිස්සමට හෙමින් පාලෙමින් එගොඩ වුණා. එදා තමයි ලියෝ ඉගෙන ගත්තේ ඉලක්කම් වල මායාව තියෙන්නේ පොත්වල විතරක් නෙවෙයි ඒක ඇත්ත ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න උදව් වෙන නියම මෙවලමක් කියලා. එයා ඉගෙන ගත්ත මිනුම් සහ ගණන් කිරීම එයාට ඉස්කෝලේ යන්න අලුත් පාරක් හදාගන්න උදව් වුණා. ඉතින් ඔන්න ඔය වගේ ගණිතය අපි වටේ හැමතැනම තියෙන. සමනලයේගේ තටුවල තියෙන ලස්සන රටාවල, හිම පියල්ලක තියෙන අපූර්ව හැඩවල, ඔයා ඉස්කෝලේ යන පාර දිගේ මේ හැම තැනම හැම දෙයකම ගණිතය හැංගිලා තියෙනවා.